මාධ්‍ය ශාස්ත්‍රයේ හීන තියෙන දරුවන්ට ඒ හීනවලට යන්න හරිම පාර මේ වැරදිම මාර්ගය පෙන්වා දෙන්න පුළුවන් ආයතනයක් බිහිවීම ගැන සුබ පණිවිඩයක් එක්කයි අපි අද දවසේදී මේ ඔබව මේ ආකාරයෙන් හමු වෙන්නේ. Dream of Arts Campus කියන්නේ එහෙම තැනක්. අප දන්නවා කලාව හා මාධ්‍ය ශාස්ත්‍රයේ වෙනුවෙන් හීන දකින දරුවන්ට ලංකාවේ විවිධ රජයේ විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල තිබෙනවා. පාඨමාලාවන් තිබෙනවා. හැබැයි මෙවන් බිහිවෙන දරුවන් ඇත්තටම වෘත්තීය තත්ත්වයේ කාර්ය කරන්න ගියාට පස්සේ උද්‍යම මට්ටමින් වැඩ කරන්න පුළුවන් නිවැරදි මාර්ගෝපදේශය හමු වෙලා තිබෙනවාද මේ අධ්‍යයන ආයතන වලින් කියන එක ප්‍රශ්නය අපි හැමෝටම තිබුණා. ගොඩක් තැන්වලදී අපිට මේ ප්‍රශ්න වලට ගැටලුවට මුහුණ දෙන්න අවස්ථාවන් ලැබිලා තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නයට හරි විසඳුමක් හොයන්නයි අපි මේ උත්සාහ කරන්නේ. ඇයි මේ කලාවට අද තියෙන්නේ? මේ තාක්ෂණයත් එක්ක ගැටීම ටිකක් අඩු කරලා තව ටිකක් ළමයි වැඩ කරන්න, එතකොට අර ඉමැජිනේෂන් කියන එක හැදෙන්න, පරිසරයත් එක්ක වැඩ කරන්න, අන්න ඒ වගේ පැත්තකට ළමයි ටිකව යොමු කරන්න අදහසක් තිබුණා. දැන් අපි දන්නවා සාමාන්‍ය නර්තන ක්ලාස් එකකට යන ළමයිට නැත්නම් අපිටම ඇක්ටිං වර්ක්ෂොප් එකකට යන ළමයිට ඒ එක ගුරුවරයෙක්ව දෙන්නෙක් ඇත්ත ඉගෙන ගන්න පුළුවන්. මෙතනදී මොනේ ලෙක්චර් පැනල් එකක් ඔබට හම්බෙනවා. සහ න්‍යායාත්මක පසුබිම යටතේ ඔබට සිලබස් එකක් හම්බෙනවා. මේක කොහොමද? මේක දැන් විශ්වවිද්‍යාල මට්ටමේ තැනකට ඔබ අරගෙන එන්න හිතුවා. මේ ලෙවල් එකට යන්න ඔබ හිතුවේ. මේ මහාචාර්යවරු ආචාර්යවරු අපි අරගෙන අධ්‍යාපනය කරනවා මේක සංකලනය කරන්නේ ඔන්න ඔය ඩිසිප්ලින් එකක් තියෙන වෘත්තිකේ ඩෙවලොප් කරනවා. මේ වැඩපිළිවෙල තුල ළමයාගේ සබකෝණ, පර්සනැලිටි එක, කොන්ෆිඩන්ස් එක ඕවා ඔක්කොම ඩෙවලොප් කරගෙන ස්ටේජ් ෆෝබියා එක නැති කරලා අර ක්වොලිටි ළමයි බිහි කරන්න ඇක්ටිං, මොඩලින්, මියුසික් ඇන්ඩ් ඩාන්සින්, මීඩියා ඔය හැම එකකම ඉන්පුට් එක අරගෙන ක්වොලිටි ළමයි ඩෙවලොප් කරන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඒ උත්සාහය ඇත්තටම සාර්ථක කරගන්න පුළුවන්. මොකද අපිට ස්කූල් හයක් මේක තියෙනවා. School of Visual Arts, School of Modeling, School of Media, School of Music and Dancing, Early Childhood Education, Psychology. මේ ස්කූල් හයක් තියෙනවා. ඉතින් මේ හය පවත්වාගෙන යන්න දීකත්වයාපන සභාවේ අනුමැතියලා පාඨමාලා උපාධි ඉන්දියන් යුනිවර්සිටියේ ඇෆිලියේට් වෙලා තියෙන උපාධි ඒ ඔක්කොම අරගෙන ළමයිකට ඩිග්‍රිය දක්වා යන්න පුළුවන් පාර අපි හදනවා.